එක තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා මරණ මංචකේ ඉඳින් කෑ ගහනවා අතපය පිච්චෙනවෝ කියලා. තව වෙලාවක කෑ ගහනවා මාව කැලේකට ඇදගෙන යනවෝ කියලා. දරුවනේ මරණාසන්න ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් ඇඟ පිච්චෙනවා දනවා රතු ඇඳගත්තා ඉන්නවා කියලා එහෙම කිව්වොත් එයා මැරුණාට පස්සේ යන්නේ නිරේ. කැලෑ පේනවා සත්තු පේනවා කියලා කිව්වොත් එහෙම එයා මැරුණාට පස්සේ යන්නේ තිරිසන් ලෝකේ. ගඳ එනවා අඳුරුයි ඊළඟට අසූචි පේනවා මැරිච්ච නෑදෑයෝ පේනවා කියලා කිව්වොත් එයා මැරුණාට පස්සේ යන්නේ පෙරේත ලෝකේ. චෛත්‍ය බෝධි පේනවා නම් දිව්‍ය ලෝකේ මල් මාලා පේනවා නම් ඒ අය සුගතියේ. ඒ වගේ මරණ මංචකේ සමහර අයට පේන ඒවා තියෙනවා. අර තාත්තගේ දැන් ඇඟ පිච්චෙනවා කියන්නේ දැන් තාත්තගේ හිත කොහෙටද වැඩ කරන්නේ? කියන්න ඈ? නිරේට අපායට. කැලේකට ඇදගෙන යනවා කියනකොට මෙයාගේ හිත කොහෙටද වැඩ කරන්නේ? තිරිසන් ලෝකෙට. ඒතර මෙයාගේ හිත දෝලණය වෙන්නේ නිරේද තිරිසන් ලෝකෙද කියන තැන නේද? ඊට පස්සේ මෙයාගේ පුතා මොකද කළේ? තාත්තව නැගිට්ටවලා ඔය කොලේ යහපැත්තේ තෙරුවන් කමා කර ගැනීම තියෙන්නේ. ඔය විදිහට තෙරුවන් කමා කෙරෙව්වා. අනන්ත සංසාරේ ඉඳලා මගේ සිතේ කයින් වචනෙන් තුනුරුවන්ට විච්ච වැරදි වලට සමාව ලැබේවා කියලා තෙරුවන් කමා කෙරෙව්වා. ඔයාලා කියන්නේ එදා ඉඳලා ගින්දර පේන්නේ නැහැ. කැලේ පේන්නේත් නැහැ. හොඳට පින් මතක් වෙනවා. වෙනදා පින් මතක් වෙන්නේ නැහැ. එක දවසක් එයා රාත්‍රියේදී මං කරපු සියලු පින් සමන් දෙවියන් හඳුනන්ට අනුමෝදන් වෙන්න ඕන කියලා සමන් දෙවියන්ට පින් දීදී හිටියා. එදා රෑ මෙයා මැරුණා. මැරිලා බොම දානෙන් පස්සේ රාත්‍රියක රත්තරම් පාට ආලෝකයක් මැදින් රන්සලු පුරවගත්ත දෙවි කෙනෙක් මතුවලා කිව්වා පුතා උඹලා සතුටු වෙනින්න මං සමන් දෙවියෝ ළඟ දැන් ඉන්නේ කියලා. එතන මෙයා දැන් දෙවියන් අතර ඉපදුනානේ. කොහේ යන්නද හිටියේ? නිරේ යන්න හිටියේ. ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද? තෙරුවන් කමා කරගත්ත නිසා.